ඉතින් ඔන්න සුපුරුදු පරිදි අදත් මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අදත් පිළිගන්නවා එඩිට් channel එකට. අපිට වෙළඳ පොළට ගියන් පස්සේ ඔයාලා දකිනවා CPU වර්ග ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. Intel ලගේ නම් i3 ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා 10ක් විතර නේ. ඊට පස්සේ දැන් ඇවිල්ලා තිනවා ඔන්න Ultra කියලා අලුත් වචනයක් එක්ක. ඉතින් අන්න වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හුඟක් අය. දැන් මේක මම මේ වීඩියෝ සීරීස් එක වලට මුලින් ඉඳන්මනේ ගේන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් අනිවාර්ය අංගයක් වෙනවාමයි. ෂොප් වලට ගියන් පස්සේ අපිට කට්ටිය කියනවා මලුවා මේ 3rd gen වගේ CPU එකකට යන්න. ඒක සාමාන්‍යයෙන් ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේ දේවල් කියනවා නේ. එක එක මේ ජෙනරේෂන්ස් වර්ග පරම්පරා ඒවා ගැන පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් අද ඒ දේවලුත් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම තමයි මේ වගේ තියෙන මේ වෙනස්කම්. සාමාන්‍යයෙන් අපි කම්පෙයාර් කරලා බලමු ස්ක්‍රීන් එකට ගිහිල්ලා. අසල මේ වීඩියෝ එක බලලා ඉවරනකොට වාට අනිවාර්යයෙන් CPU එකක් ගන්න හිතාගෙන ඉඳියත් ගන්න විදිය ගැන අපි ඉස්සරහට වීඩියෝ එකක් කරමු. ඒ වුණත් වාට මේ වීඩියෝ එක බලලා ඉවරනකොට සාමාන්‍යයෙන් බේසික් මට්ටමේ knowledge එකක් එනවා කොහොමද CPU එකක performance තීරණය කරන්න කියලා. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ටිප්පල් channel එක subscribe කරලා අපිත් එක්ක දෙන්න. ඉතින් Intel කම්පැනි එක තියෙනවා මේ පැත්තෙන්. එතකොට AMD කම්පැනි එකක් තියෙනවා. මේගොල්ලෝ අතර තමයි මේ තරංකාරීත්වය තියෙන්නේ. Intel ලගේ මේ CPU set එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේලා 2010 දී 11 කිට්ටුවේදී වගේ ඔන්න CPU කිහිපයක් එහෙම නැත්නම් processor කිහිපයක් දානවා වෙළඳ පොළට ටිකක් අර මිනිස්සෙට දැක්කහම ටිකක් මතක හිටින පිළිවෙලකට Intel Core කියලා CPU series එක. ඉතින් මේ CPU set එක ගත්තොත් එහෙම Intel Core i3 Core i5, Core i7 ඊට පස්සේ දැන් අවුරුදු කිහිපයකට කලින් Core i9 විදිහටත් CPU කිහිපයක් අපිට මේගොල්ලෝ එලියට දානවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බැලුමට 3ට වඩා 5 හොඳයි, 5ට වඩා 7 හොඳයි කියලා අපිට හිතෙනවා. ඊට වඩා 9 හොඳයි කියලා හිතෙනවා නේ. ඔව්. එතකොට අපිට එකපාරට දැක්ක ගමන් 9 හොඳයි කියලා ගන්නත් පුළුවන්. හරි. ඒ කතාව ෂුට්ටකට අපි පැත්තකින් තියුවොත්. ඉතින් මේ CPU set එකේ මත මේ Core CPU set එක මේගොල්ලෝ මේ අවුරුද්දක් පාසා අලුත් set එකක් වෙළඳ පොළට රිකුත් කරනවා. ඉතින් සාමාන්‍ය 2010 ආපුවට අපි කියන සාමාන්‍යයෙන් first generation එකේ CPU set එකක් කියලා. එතකොට දැන් වලට තේරෙනවා ඇති මේ generation එකක් කියන්නේ මොකක්ද කියලා නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙලා අවුරුද්දක් ඇර ඔය වගේ CPU set එක දාගෙන යනවා වෙළඳ පොළට. සාමාන්‍යයෙන් 2010 11 එනම් ඔන්න අපිට ඒක දැක්ක ගමන් ඒකේ විස්තර හොයනකොට අපිට හොයාගන්න පුළුවන් මේක first generation. එහෙම නැත්නම් පළවෙනි පරම්පරාවේ CPU set එකක් කියලා. ඊට පස්සේ ඔන්න 2012 13 විතර එනකොට ඔන්න ආයෙ set එකක් එළියට දානවා. ඊට පස්සේ third generation. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ජෙනරේෂන් කතන්දරේ වෙන්නේ. ඉතින් මේ ජෙනරේෂන් වලින් ජෙනරේෂන් වලට මේ CPU මාරු වෙනකොට අපිට මේ වගේ වෙනස්කම් කිහිපයක් බලා ගන්න පුළුවන්. කිහිපයක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට බේසික් දේවල් ටිකක් කියලා දෙන්නම්. කොහොමද ටක් ගාලා CPU එකක් දැක්ක ගමන් තෝරගන්නේ කියලා ටිකක් හොඳ එකක්. හරිද? ඉතින් ඒව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් power එක, එතකොට දින performance එක, එතකොට මේ වගේ දින technologies සමහර features ගොඩාක් මේ ජෙනරේෂන් වලින් ජෙනරේෂන් වලට මාරු වෙනකොට මේ CPU ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්. AMD කම්පැනි එක පැත්තට ගියොත් එහෙම මේගොල්ලොත් අර Intel ලාගේ i3, i5, i7, i9 විදිහට වගේ මේගොල්ලොත් Ryzen 3, Ryzen 5, Ryzen 7 සහ Ryzen 9 විදිහට CPU set එකක් එළියට දානවා. ඉතින් මේගොල්ලෝ මේක පටන් ගන්න සාමාන්‍යයෙන් 2017 දී විතර. ඉතින් ඒ ලගේ ජෙනරේෂන් දැන් කීපයක්ම අපිට බලා ගන්න පුළුවන්. Intel ලගේ ජෙනරේෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි CPU එකක් ගත්තාම අපිට ඒක අපිට උඩ බලා ගන්න පුළුවන් මේ තහඩුවක් වගේ. ඒකේ නම ගාම ටික ගහලා තියෙනවා. ඒකට අපි කියන්නේ IHS එක. Core i3ද, එතකොට Ryzen 7ද මොනවද කියලා කම්පැනි නමයි ඒ විස්තර ටික ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් Intel CPU එකක් තෝර ගන්නවා නම් ඔයාලට ප්‍රොසෙසර් එකක් අතර ගත්තාම මේකේ එක කෝඩ් තියෙනවා. එක අකුරු තියෙනවා. උදාහරණයක් විදිහට F කියලා තියෙනවා, K කියලා තියෙනවා, අන්න වගේ තියෙනවා අකුරු. ඉතින් ඒ අකුරු වලින් මොනවද කියවෙන්නේ වගේ දේවල් සහ ඒ ප්‍රොසෙසර් එකේ නම ලියලා තියෙන විදිහට අපි කොහොමද ඒකෙන් පරම්පරාව එතකොට ඒකේ තියෙන සමහර දේවල් හොයාගන්නේ කියන එක ගැනත් මම වීඩියෝ එකක් කරලා දිනවා. ඉතින් ඒකත් ඔයාලට දැන් මේ උඩ අයියා කර බැලුවොත් ක්ලික් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ස්ක්‍රීන් එක පැත්තට ගිහිල්ලා මේ වගේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. හරි. ඉතින් අපි මුලින්ම i3 CPU එකක් මෙතනින් තෝරගෙන තියෙනවා. ඉතින් මේ i3 එක ගත්තොත් එහෙම 4th generation. ඒ කියන්නේ 2014 දී වගේ ආපු 4 වෙනි පරම්පරාවේ i3 CPU එකක්. ඉතින් මෙතන මේ කෝඩ් නේම් කියලා තියෙන්නේ අත්‍තරම කිව්වොත් එහෙම මේ ළඟ එක එක ජෙනරේෂන් එකකින් පරම්පරාවෙන් පරම්පරාවට එන නමක් දානවා. ඉතින් ඔය එක එක Haswell කියයි, Sandy Bridge කියයි එක එක නම් දානවා. ඉතින් මේක desktop CPU එකක්. මේ තියෙනවා යාගේ නම්බර් එක. ඊට පස්සේ මෙයාගේ lithography එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන්නේ මෙතනදී එක ජෙනරේෂන් එකක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 4th generation එකේ i3, i5, i7 ඒ CPU වල තියෙන වෙනස්කම් තමයි දැන් අපි මෙතනදී බලන්න යන්නේ. ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ cores ප්‍රමාණය. මේ තියෙන්නේ CPU cores. මෙතන දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේ cores ප්‍රමාණය වැඩි වෙන්න වාගේ වැඩ කටයුතු ලේසියෙන් බෙදාගෙන කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එහෙම මේකේ ඉන්න ගෙදරක ඉන්න වැඩකාරයෝ වගේ තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා threads.
threads මෙයාට 4ක් තියෙනවා. හරියට ගොත් එමේ මේ වැඩකාරයන්ට ඉන්න support එකට ඉන්න set එකක් වගේ කියලා කිව්වොත් එහෙම threads ගැන අපිට නිකන් සරලව ඒ වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන base speed එක සාමාන්‍ය speed එක. ඊට පස්සේ මේ తాවකාලික මතකයක් cache memory කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලට මේ CPU cores කියන්නේ මොනවද? thread එතකොට මේ speed එක cache memory මේවා ගැන හැම එකක් ගැනම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මේවා එකිනෙකට ගොඩක් සම්බන්ධයි. ඒක නිසා තමයි ඒ කාලේ ඉඳන් මේ වෙනකන් වීඩියෝ ගොඩාක් කරලා දැන් මේවා කියලා දෙන්න යන්නේ. හරිද? ඉතින් ඒවා බලන්න පුළුවන් වෙලාවට ඔය උඩ දකුණු අත පැත්තේ දැන් අයියකුරක් පේනවා ඇති. ඊ අයියකුර එබුවොත් එහෙම ඒකේ ලිස්ට් එකම දාලා තියන්න. ඉතින් කැමති අයට ගිහලා බලලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතනින් මේ යට තියෙන දේවල් නම් ගොඩක් වෙලාවට සමානයි. ඉතින් අපි දැන් යමු පොඩි සංසන්දනයකට ගියොත් එහෙම මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ටික මම පොඩ්ඩක් චුට්ටක් යටට ගන්න. මුලින්ම මේ තියෙන්නේ i3 CPU එකට දාලා දේවල් තමයි මේ වම් අත පැත්තේම තියෙන්නේ. ඊට පස්සේ i5 එක i7. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන මේකත් සමානයි මේකත් සමානයි නම්බර් නම් වෙනස් වෙනවනේ ඉතින්. ඊට පස්සේ lithography ඒ සෙට් එක ඔන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විශේෂ කරුණු ටික course මේකේ 2යි i3 එකේ i5 එකේ 4යි ඊට පස්සේ i7 එකේ ඒත් 4ම තමයි. ඒ කාලේ මේගොල්ලෝ ටිකක් අර අඩුවෙන් තමයි දුන්නේ. 2017 AMD කම්පැනි එකෙන් ටිකක් වැඩිපුර course thread දෙන්න ගත්තාන් පස්සේ තමයි Intel ලත් ටිකක් වැඩිපුර දෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ threads ප්‍රමාණය පේනවා. i3 එකේ 4යි තියෙන්නේ, i5 එකේ 4යි, i7 එකේ 8ක් වෙලා තියෙනවා. එතකොට ඔයාලා පේනවා එතන වෙනස. ඊට පස්සේ මෙතන base speed එක ගත්තොත් එහෙනම් මෙතන හැබැයි i3 එක speed එක වැඩි කියලා හිතෙනවා ඇති වෙලාවට මේ i5 එකටත් i7 එකටත් වඩා. එතන speed එක වැඩි වුණාට මෙතන ඉන්නේ ඇත්තටම අර වැඩකාරයෝ වගේ. අපිට මේ CPU එක ඇතුලේ ඉන්න course ප්‍රමාණය 2යි තියෙන්නේ. එතකොට එයාලගේ support එකට ඉන්න අය 4 දෙනා ඉන්නේ. එතකොට මේවයි ගත්තන් පස්සේ මේ ප්‍රමාණය වැඩිනේ. එතකොට මේ වගේ ලොකු course ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. දැන් මේකේ 2යි තියෙන්නේ මේකේ 4ක් තියෙනවා. එතකොට මේ thread ගත්තත් 8ක් තියෙනවා. ඉතින් එතකොට මේ 4 දිනයි මේ 8 දිනයි අතරේ වැඩ ටික බෙදීගෙන යනකොට මේ i3 එකට වඩා මේ 5 එකේ 7 එකේ වැඩ කටයුතු ටික ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට දැන් මේ කියපු දේ තේරෙන්නේ නැති. ඉතින් ඊට පස්සේ ඉතින් power එක වගේ දේවල් නම් ඉතින් මේ විදිහට වැඩි වෙනවා. ඉතින් ඇයි තුලේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන ඉතින් power එකත් ඕන කරනවා. ඉතින් මේක ගැනත් මම වීඩියෝ එකක් කරලා දෙනවා මේ turbo boost එවන් නැත්තම් ඒව ගැනත්. ඉතින් මේ බර වැටෙනකොට යන ස්පීඩ් එක මේ සාමාන්‍ය තියෙන ස්පීඩ් එක මේක බර වැටෙනකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් යනවා. ඉතින් මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේවා හුඟක් මේ සමානයි. ඔයාලට පේනව නේද? මේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සමානයි. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කිව්වොත් එහෙම අපිට මේ course threads තමයි හුඟක් වෙලාවට වෙනස් වෙන්නේ. හැබැයි අපිට දැන් මේ generation වලින් generation මාවරනකොට මේවා අතර තියෙන වෙනස වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයා මේ කාලේ මේ i7 එක හොඳයි කියලා ගත්තා නම් දැන් කාලේ න i3 CPU එකකුත් මේ ආසන්නම ස්පීඩ් එකක් හෝ ඊට වැඩි ස්පීඩ් එකක් තියෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඒක ගැන පොඩ්ඩක්. හරිද? හරි. ඉතින් දැන් මම මෙතනදී අරගෙන තියෙන්නේ ඔයාලට පේනවා සාමාන්‍ය i3 CPU එක මෙතන තියෙනවා. ඊට පස්සේ i3 10 වෙනි පරම්පරාව. එහෙම නැත්නම් 10 gen CPU එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ අර තිබ්බ i7 එකයි i9 එකක් 10 gen වල. හරිද? දැන් මෙතනදී අපි සංසන්දනයකට ගියොත් එහෙම වලට පේනවා අර lithography කියන එක අඩු වෙලා තියෙනවා. මේක හදන ටෙක්නොලොජි එකේ අලුත් ටීමක් මෙතන වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර i3 එක අරක තිබ්බ post දෙක මේ course 4ක් වෙලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම thread උත් මේකේ 8ක් වෙලා තියෙනවා. ඉතින් පිරෙන වලට එතනම වෙනසක් තියෙනවා කියලා නේද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ස්පීඩ් එක නම් ගත්තොත් එහෙනම් මේකේ චුට්ටක් අඩුයි. ඊට පස්සේ watt ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කාලේ ගත්ත watt ප්‍රමාණය මම තෝරගත්ත CPU එකේ 54යි කියලා තියෙන සමහරවිට ඒකත් එහෙමේ පරණ කාලේ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් දැන් මෙතන අපි බලමු නිකන් සරලව දැන් මේ i3 එකයි 10 gen මම දැන් මේක අපි අයින් කරමු. එතකොට ලේසි වා ගන්න. දැන් කාලේ 10 gen 2020 වගේ ආපු i3 එකකුයි 2014 ආපු i7 එකයි මෙතන මේ තියෙන්නේ. දැන් මෙතන වලට පේනදී සෑහෙන සමානකමක් තියෙනවා. දැන් මේ i3 එකේ තියෙන විදිහටම course threads මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ බර වැටෙනකොට 4.3 බිංදුවක් යනවා. මේකේ 4යි. පිරණ වලට ඒකට එතනම පේනවා 4 වෙනි පරම්පරාවේ i7 එකකුයි 10 වෙනි පරම්පරාවේ i3 එකකයි තියෙන වෙනස. දැන් මේකේ i3 වුණාට මේ පරණ i7 එකට වඩා මේකේ ස්පීඩ්. ඒකේ සමහරක් තැන් වල වෙනස්කම් වලට බලා ගන්න පුළුවන්. ඒකට core සහ thread count එක අතින් ගත්තොත් එහෙම සෑහෙන සමානයි. ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් කාලේ තියෙන i9 එකක් ගත්තොත් එහෙම වලට පේනවා i9 එක යනකොට ඒ වගේ තියෙන course ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.
10ක් වෙලා තියෙනවා. ත්‍රෙඩ් ප්‍රමාණය 20ක් වෙලා තියෙනවා. දැන් අලුත්ම ජෙනරේෂන් එකට ගියොත් එimhe ඔයටත් වඩා තවත් වෙනස් වෙනවා 14 ජෙනරේෂන් වගේ. කියන්නේ 14 වෙනි පරම්පරාවට වගේ ගියොත් තවත් වෙනස් වෙනවා. ඉතින් දැන් ඔයාලට ලේසියෙම තේරෙන්නේ නැති මේ i3 කීවත් 5 7 9 කියද්දි ඔයගේ තියෙන ප්‍රධාන වෙනස්කම වෙන්නේ සාමාන්‍ය එක ජෙනරේෂන් එකක මේ මෙන්න මේ කෝ සහ ත්‍රෙඩ් ඔය අතර තියෙන පොඩි වෙනස්කම් ටිකක් අනුව තමයි මේක මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට සාමාන්‍ය CPU එකක් ගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔයා CPU එකේ නම හරියටම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා නම් මෙන්න මේ අංකේ ගහන්න i3 නම් i9 නම් මෙන්න මේ විදිහට ගහන්න. ඔයා ෂොප් එකකට ගියත් ඔයාට අහන්න පුළුවන් CPU එකේ අංකය මොකක්ද කියලා අහන්න. අහලා ඉවරලා ඔයාට සර්ච් කරලා ඉවරලා ඒකේ බලන්න පුළුවන් මේ කෝස් සහ ත්‍රෙඩ් ප්‍රමාණය. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඉස්සෙල්ලා ඔයා පළවෙනි පරම්පරාවේ එතකොට හතරවෙනි පරම්පරාවේ වගේ ගත්තා නම් එහෙම i3 එක සෑහෙන performance එක අඩුයි ඉතින්. එහෙම වලට පොඩක් සර්ච් එකක් දාලා බලලා චුට්ටක් හොයලා බලලා ගන්න පුළුවන්. නැත්තම් සමහරක් වෙලාවට i3 CPUs තියෙනවා ගොඩාක් අඩුවට දෙන දැනුත් ඇති ඉතින්. ඒක කියන්නේ නැතුව දෙන මිනිස්සුත් ඉන්නවානේ. ඉතින් ඒකින්ද ඔයාලා පොඩ්ඩක් මේ වගේ දෙනකොට i3 එකක්ද i5 එකක්ද i7ද කියලා බලන්න එපා. CPU එකේ නම අරගෙන පොඩ්ඩක් සර්ච් කරලා හොයාගත්තා නම් හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් AMD පැත්තට ගියත් අපිට ඒත් ඒ විදිහටම තමයි බලා ගන්න පුළුවන්. ඉන්නේ මේ විදිහටම තමයි මෙච්චර ඒලගේ ලොකු ලිස්ට් එකකුත් නැහැ. ඉතින් AMD ලගේ සයිට් එකට ගියොත් එහෙම පේනවා ඇති AMD Ryzen 3 1200. ඉතින් Ryzen ලගේ 1000 series එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඒකෙත් මෙයාලා මේක 2017 දී තමයි අපිට රිලීස් කරේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් CPU cores 4යි, thread 4යි. ඊට පස්සේ මෙයාට අර බර වැටෙනකොට යන්න පුළුවන් ස්පීඩ් එක, සාමාන්‍ය ස්පීඩ් එක. ඒතකොට මෙයාලා කෑෂ් මෙමරි එකම ගත්තොත් එහෙම ගොඩක් වැඩි Intel ලගේ වඩා ඒ කාලේ තමයි. ඊට පස්සේ watt ප්‍රමාණය, ඊට පස්සේ ඒකේ socket එක වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලගේත් අර විදිහම තමයි මම comparison එකකට ගියොත් එහෙම මෙතනදී වලට පේනවා. මෙතන Ryzen 3 එක තියෙනවා, මෙතන Ryzen 5 එක තියෙනවා. ඉතින් ඒක ගත්තත් ඉතින් නම විතරයි වෙනස් වෙන්නේ. සාමාන්‍ය එකම ජෙනරේෂන් එකක නම් ඒකේ තියෙන මේ කෝස් ප්‍රමාණය පේන ඇති මේකේ 4යි, මේකෙත් 4යි. හැබැයි මේකේ මේ thread ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අර කෝස් threads තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ මේ වගේ ස්පීඩ් එක වගේ දේවල්. සාමාන්‍යයෙන් ඔය 3 කීවත් එකයි 5 7 9 ඔය විදිහට වෙනස් වෙන්නේ වගේ තියෙන මේ ප්‍රධාන වශයෙන් කෝ සහ thread count එක මත. ඉතින් දැන් වලට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් CPU එකක් ගන්න ගියන් පස්සේ ඒකේ අංකේ බලන්න එපා. ඔයා ඒක සර්ච් කරලා ඊට පස්සේ ඒකේ තියෙන කෝ සහ thread count එක චුට්ටක් බලන්න. එතකොට ඒක ජෙනරේෂන් එකත් එක්ක සමහරට ගොඩාක් පරණ එකක් නම් ඊට වඩා අලුත් එකක වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතකොට මිලත් එහෙම වෙනවා තමයි. ඉතින් ඔය ටික තමයි මට සරලවම කියන්න ඕන උනේ. ඉතින් දැන් වලට තේරෙනවා ඇති i3ද, Ryzen 5ද, Ryzen 9ද, i9ද මොනවද තෝරගත්තත් අපි වගේ බලන්න ඕනේ මොනවද කියන එක දැන් මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. ඉතින් තාමත් NTPLK channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වීඩියෝ හොඳ නැත්නම් අනිවාර්යෙන් like එකක් දාන්නත් අමතක කරන්න එපා.